මිනිස්සු හඳට ගියා අඟහරුවල පදිංචි වෙන්න හදනවා. හැබැයි මෙච්චර තාක්ෂණයේ දියුණු වුණත් අපිට තාමත් හොයාගන්න බැරි අභිරහස් අපේ පෘථුවියේ සැඟවිලා තියෙනවා කියලා ඔයා දන්නවද? ලෝකේ උසම කන්ද එවරස්ට්. ඒක මිනිස්සු දහස් ගාණක් තරණය කරලා තියෙනවා. ඒත් අද වෙනකම් කිසිම මිනිහෙක්ට ජය ගන්න බැරි වුණු කිසිම කෙනෙක් මුදුනටම පය තියලා නැති එකම කන්ද මොකද්ද කියලා ඔයා දන්නවද? ටිබෙට් සානුවේ හිමෙන් වැසෙනු කඳු මුදුන් අතර තියෙන හැඩයෙන් පිරමීඩයක් වගේ පෙනෙන කන්දක් තියෙනවා. මේක නිකම්ම භූගෝලීය පිහිටීමක් නෙමෙයි, අභිරහස් පිරුණු ස්ථානයක්. ඇයි අදටත් මේ කන්ද තරණය කරන එක තහනම් කරලා තියෙන්නේ? මේ කන්ද වටේ ඇවිදිනකොට මිනිස්සුන්ගේ වයසට යෑමේ වේගය වැඩි වෙන්නේ කොහොමද? විද්‍යාඥයන් කියන විදිහට මේක ස්වභාවික කන්දක් නෙමෙයි, යෝධ පිරමීඩයක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පෘථුවියේ තියෙන අద్භූතම ස්ථානය වන කෛලාශ කන්දේ සැඟවුණු රහස් ගැන. කෛලාශ පර්වතයේ උස මීටර් 6638ක්. භූ විද්‍යාඥයන්ට අනුව මේක නිර්මාණය වෙලා තියෙන්නේ වසර මිලියන ගානකට කලින් පෘථුවි භූතලයන් එකිනෙක ගැටීමෙන්. මෙතන තියෙන පුදුම සහගත දේ තමයි මේ පර්වතයේ හැඩය. සබාදහම විසින් නිර්මාණය කරපු කිසිම කන්දක් මේ තරම් පරිපූර්ණ පිරමීඩ හැඩයක් ගන්නෙ නැහැ. අපි හිතමු ඔයා මේ මොහොතේ කෛලාශ කන්ද පාමුල ඉන්නවා කියලා. ඔයා ගැස්මානයේ තියෙන්නේ අඩි දහස් ගාණක් අහස උසට විහිදුණු හිමින් වැසුණු යෝධ පිරමීඩයක් වැනි කඳු මුදුනක්. හැබැයි ඔයා කන්දට ලං වෙන්න උත්සාහ කරනකොටම ඔයාගේ සිරුරට අමුතු තිජස්මක් දැනෙන්න පටන් ගන්නවා. කෛලාශ අසල කාලගුණය තප්පරයෙන් තප්පරය වෙනස් වෙනවා. මෙන්න මෙතනින් තමයි කෛලාශ කන්දේ අద్භූත කතාව ආරම්භ වෙන්නේ. 1990 ගණන්වල සයිබීරියානු ගවේෂකයන් පිරිසක් මේ කන්ද තරණය කරන්න උත්සාහ කළා. ඔවුන් ඉතාම දක්ෂ කඳු තරණය කරන්නන්. හැබැයි ඔවුන් කන්දේ එක්තරා සීමාවකට ගියාම ඔවුන්ට දැනුනේ තමන්ව මම්මුලා වෙලා වගේ. එයාලා කියන විදිහට එකම තැන රවුම් ගහනවා වගේ දැනෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙමේ. එයාලා කන්දේ ඉඳලා ආපහු එනකොට එයාලගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එයාලගේ රැවුල් නියපොතු මාස ගණනාවකින් වැවුණා වගේ දික් වෙලා තිබුණා. දින කිහිපයකින් මේ ගවේෂකයන් පිරිස අකාලේ මාළු වෙලා මිය යනවා. ඒ මරණවලට හේතුව අදටත් අභිරහසක්. එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ? 1930 දී කෛලාශ ගවේෂණය කරන්න ආපු රුසියානු විද්‍යාඥයෙක් වන ආචාර්ය අර්නස්ට් මුල්ඩෂේව් මේකට අපූර්ව උත්තරයක් දෙනවා. ඔහු කියන්නේ කෛලාශ කියන්නේ නිකම්ම ගල් කන්දක් නෙවෙයි. එයා මේක හඳුන්වන්නේ The Matrix of the Earth කියලා. ඔහුට අනුව මේ කන්ද ඇතුලේ තියෙන ඉතාමත් දියුණු ශක්ති ප්‍රභවයක්. මේ ශක්තිය කොයිතරම් ප්‍රබලද කියනවා නම් ඒකට කාලය පවා ගලා යන විදිය වෙනස් කරන්න පුළුවන්. ඔයා කන්දට ලං වෙනවා කියන්නේ ඔයා ඉන්නේ කාලයේ වේගයෙන් ගලා යන කලාපයක. මේ කන්දේ හැඩය ගැන බලන්න. ස්වභාවිකව කන්දක් මේ තරම් නිවැරදි ජ්‍යාමිතික හැඩයකට, ඒ කියන්නේ හරියටම පිරමීඩයක් වගේ පිහිටන්න පුළුවන්ද? මුල්ඩෂේව් විශ්වාස කරන්නේ මේක අතීතයේ හිටපු අතිදියුණු ශිෂ්ටාචාරයක් හරි පිටසක්වල ජීවීන් පිරිසක් හරි විසින් නිර්මාණය කරන ලද යෝධ උපකරණයක් කියලා. කෛලාශ කන්දේ භූගෝලීය පිහිටීමත් හරිම වෙනස් එකක්. උත්තර ධ්‍රවයේ ඉඳන් කෛලාශ වලට ඇති දුර කිලෝමීටර් 6666ක්. ස්ටෝන්හෙන්ජ් වල ඉඳන් කෛලාශ වලට තියෙන දුරත් කිලෝමීටර් 6666ක්. ඒ වගේම දක්ෂිණ ධ්‍රවය නැත්නම් ඇන්ටාර්ක්ටිකාවේ ඉඳන් තියෙන දුර ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ කිලෝමීටර් 13332ක්. ටිකක් අමුතුයි වගේ නේද? මේක නිකම්ම හම්බයක් වෙන්න පුළුවන්ද? මේ අභිරහස් තවත් වැඩි වෙන්නේ කන්ද පාමුල තියෙන විල් දෙක නිසා. එක පැත්තක තියෙන්නේ දෙවියන්ගේ විල කියලා හඳුන්වන මානස රෝවර් විල. ඒකේ ජලය නිසලයි, පිරිසුදුයි.
හැබැයි ඊට ආබදව තියෙන රාක්ෂස තාල් විල දිහා බැලුවොත් ලවණ අධික අඳුරු ජල කඳක් තියෙන්නේ. එකම කන්දක් පාමුල එකම පසක මෙච්චර එකිනෙකට වෙනස් ශක්තියින් දෙකක් තියෙන්නේ කොහොමද? මේ විල් දෙක එක ළඟ පිහිටලා තියෙන්නේ. විල් දෙක අතර තියෙන දුර මීටර් 20ක් වගේ. හැබැයි කවදාවත් මේ විල් දෙකේ ජලය එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. කොච්චර වැස්සා කොච්චර ජලයෙන් පිරීලා ගියත් මේ විල් දෙක එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? ජනප්‍රවාදය කියන්නේ මේක යහපත සහ අයහපත අතර තියෙන සදාකාලික සටන මේ ස්ථානයේ සටහන් වෙලා තියෙනවා කියලා. ඔයා කෛලාශ කන්ද තරණය කරන්න හැදුවොත් ඔයාට මුහුණ දෙන්න වෙන්නේ දරුණු ස්වභාවික බාධාවන්ට විතරක් නෙමෙයි. කන්ද තරණය කරන්න ගිය ගොඩක් අය කියන්නේ කන්ද මුදුනෙන් නොවුන්ට අමුතු ශබ්ද ඇහෙනවා කියලා. හරියට යම්කිසි යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වගේ ගොරෝසු ශබ්දයක්. සමහර වෙලාවට කන්ද මුදුනේ අමුතු ආලෝක ධාරාවන් පතිත වෙනවා මිනිස්සුන් දැකලා තියෙනවා. ඒ වගේම මේ කන්දට නිතරම අකුණු වදිනවා. ඒක කොච්චරද කියනවා නම් හැම පැයකදීම අකුණු 10ක් විතර වදිනවා. ඇත්තටම මෙව්ව දෙවියන් ජහස් කන්ද නැත්නම් අපි තාමත් නොදන්නා විද්‍යාත්මක සංසිද්ධියක්ද? මේ අద్భుත ශබ්ද ඇහෙන්නේ කන්ද ඇතුළෙන්ද? එහෙමත් නැත්නම් කන්ද මතු පිට සිද්ධ වෙන යම් ක්‍රියාවලියක් නිසාද? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිය ගොඩක් අයට සිද්ධ වුණේ හිතා ගන්න බැරි දේවල්. ඔයා දන්නවද මේ කන්ද වටා තියෙන වායුගෝලය පවා අමුතු විදිහටයි හැසිරෙන්නේ. පැයක් ඇතුළත වායුගෝලය 5 වතාවක් විතර වෙනස් වෙනවා. ඒ කියන්නේ හිටපු ගමන් වහිනවා. හිටපු ගමන් හොඳට අවුව පායලා තියෙනවා. ඒත් එක්කම හිම වැටෙනවා. අකුණු ගහනවා. මේක හරීම වෙනස් කලාපයක්. ලෝකේ වෙන කොහෙවත් තැනක මේ විදිහට කාලගුණය වෙනස් වෙන්නේ නැහැ. අඩුම තරමින් ලෝකේ උසම කන්ද වුණු එවරස්ට් කන්දේවත් මේ තරම් කාලගුණ වෙනසක් නැහැ. කන්ද පාමුල ඉන්නකොට ඔයාට දැනේවි ඉතාමත් සාමකාමී හැඟීමක්. හැබැයි ඔයා කන්ද ඉන්න කෝ එක නැත්නම් ඇතුළු වටේ දෙසට යන්න උත්සාහ කරනකොටම ඒ සාමය වෙනුවට බයක් සහ තිගැස්මක් දැනෙන්න පටන් ගන්නවා. පර්යේෂකයන් කියන විදිහට කන්දේ සමහර පැතිවල තියෙන ගල්වල හැඩය හරියට යෝධ මුහුණක් වගේ. සමහර වෙලාවට මේ මුහුණු ඔයා දිහා බලාගෙන ඉන්නා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒක නිකම්ම හිතේ ඇති වෙන බයක්ද නැත්නම් කවුරු හරි මේ කන්ද ආරක්ෂා කරනවද? කෛලාශ කන්ද ගැන තියෙන තවත් පුදුම හිතෙන කතාවක් තමයි හිම මිනිසා නැත්නම් යටි පිළිබඳ කතාව. ටිබෙට්සියන් පරම්පරා ගානක ඉඳන් විශ්වාස කරනවා මේ කඳුකරේ ඉතාමත් උස ලෝම වලින් වැසුණු සත්ත්වයෙක් ජීවත් වෙනවා කියලා. ඔවුන් කියන්නේ මේ යටි කියන්නේ නිකම්ම සතෙක් නෙමෙයි. මේ ශුද්ධ වූ කන්ද ආරක්ෂා කරන මුරකරුවෙක් කියලා. මේ යටි කියන සතා ගැන දීර්ඝ වීඩියෝවක් කරන්න තරම් කරුණු තියෙනවා. ඒ හින්දා මම ඒක වෙනම වීඩියෝවකින් ඔයාලට ගේන්නම්. හරි, අපි දැන් ආයෙත් අපේ කතාවට ආවොත් මේ කලාපයේ පරීක්ෂණවලට ගිය සමහර විද්‍යාඥයන් පවා අඩි 2ක් විතර දිග අද්භූත පරසටහන් හිමේ තිබිලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින සත්තුන්ට අමතරව මේ කන්දාවට මොනවා හරි අද්භූත ජීවීන් පිරිසක් ජීවත් වෙනවා. මේ තරම් සීතල කිසිම කෑමක් නැති උසක ජීවත් වෙලා ඒ සතාට ඉන්න පුළුවන් නේද? ඒ වගේම ඔයා මොහොතකට හිතන්න ලෝකයේ බලවත්ම රටවල් මේ කන්ද තරණය කරන්න උත්සාහ නොකරන්නේ ඇයි? ඇමරිකාව, චීනය නැත්නම් රුසියාව වගේ රටවල් වලට ඕනෙම තාක්ෂණයක් පාවිච්චි කරලා මේ කන්ද මුදුනට යන්න පුළුවන්කම තියෙනවා. චීනය එකපාරක් උත්සාහත් කළා. ඔවුන්ට ඉතාමත් කෙටි කාලෙකින් ඒ උත්සාහය අත්හැරලා දාන්න සිද්ධ වුණා. එයාලා ඒකට හේතුව විදිහට කිව්වේ ආගමික විරෝධයන් එනවා කියලා. හැබැයි ආරංචි මාර්ග කියන්නේ ඔවුන් කන්දට යවපු උපකරණ සහ පරීක්ෂකයන්ට පැහැදිලි කළ නොහැකි තාක්ෂණික දෝෂවලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා. හරියට කවුරු හරි මේ කන්දට ඇතුල් වෙන එක වළක්වන්න ඉන්විසිබල් ෂීල්ඩ් එකක් නැත්නම් අදෘශ්‍යමාන වැටක් ගහලා තියනවා වගේ. තවත් අමුතුම සිදුවීමක් තියෙනවා. ඒ තමයි කෛලාශ කන්ද මුදුනේ අඳින ලද අද්භූත රූප සටහන්.
2010 වසරේදී ගත්ත චන්ද්‍රිකා ඡායාරූපයක. හරි අමුතු දෙයක් මේ කන්දේ පැත්තක සටහන් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන් වුණා. දැන් මේ ඔයාට පේන රූපෙ දිහා ඔයා හොඳින් බැලුවොත් මේ කන්දේ හරස්කඩ ශිව දෙවියන්ගේ රූපය හොඳින්ම ඔයාට බලා ගන්න පුළුවන්. විද්‍යාඥයෝ කියන විදිහට මේක මිනිසාගේ මනසේ ඇතිවන තත්ත්වයක්. ඒ කියන්නේ ඇත්තටම මෙතන ශිව දෙවියන්ගේ රූපයක් නෙමෙයි තියෙන්නේ. නිකන් එහෙට මෙහෙට තියෙන ගල් කෑලි වගේ. හැබැයි මිනිස් මනස ඕනෑම දෙයක ජ්‍යාමිතික හැඩතල දකින්න උත්සාහ කරනවා. අන්නේ හේතු හින්දා තමයි මෙහෙම පේන්නේ කියලා විද්‍යාඥයෝ කියනවා. හැබැයි මෙතන අමුතු දෙයක් නේද තියෙන්නේ. හින්දු සහ බෞද්ධ ආගම්වල වගේම තවත් ආගම් කිහිපයක කෛලාශ කන්ද පූජනීය ස්ථානයක් විදිහට සලකනවා. එහෙමනම් මෙතෙන්ද මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරි. සමහර විට මෙතන දේව බලපෑමක් තියෙන හින්දාද නැත්තම් වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වෙනවද? අවසානයේදී අපිට ඉතුරු වෙන්නේ එකම එක ප්‍රශ්නයක්. මේ කෛලාශ කන්ද කියන්නේ දෙවියන්ගේ වාසස්ථානයක්ද? නැත්තම් පිටසක්වල ජීවින්ගේ තාක්ෂණික මධ්‍යස්ථානයක්ද? එහෙම නැත්තම් අපි තාමත් තේරුම් නොගත්ත ස්වභාව ධර්මයේ අරුම පුදුම නිර්මාණයක්ද? විද්‍යාව මේ හැමදේම බොරු කියලා බැහැර කරන්න හැදුවත් මේ කන්ද වටා සිද්ධ වෙන සිදුවීම් වලට තර්කානුකූල පිළිතුරක් දෙන්න විද්‍යාඥයන්ට තාම බැරි වෙලා තියෙනවා. සමහර විට මේ පෘථුවියේ තියෙන රහස් විදිහටම තියෙන්න ඕනේ ඇති. ඒ වගේ රහස් සාමාන්‍ය මිනිස්සු දැනගන්නවට ලෝකය පාලනය කරන රාජ්‍යයන් කැමති නැහැ. ඒක අපි මෙච්චර කල් කරපු වීඩියෝවලදී කතා කරපු දේවල් එක්ක ඔයාට තේරෙන්න ඇති. ගීසාවල පිරමීඩ ගැන, ස්ටෝන් හෙන්ජ් ගැන, ඒ වගේම අනුනාක් ඉතිහාසය ගැන අපි කරපු වීඩියෝවෙත් මං ඔයාලට කිව්වා ඇයි මේ රාජ්‍යයන් අපි මේවා දැනගන්නවට අකමැති කියලා. ඔයාලා ඒ වීඩියෝ ටික බැලුවේ නැත්නම් මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට ඒ දේවල් බලන්න පුළුවන්. එහෙනම් මේ කෛලාශ කන්දත් ඒ වගේ තැනක්ද? කෛලාශ කියන්නේ මිනිස්සුන්ගේ මනසට ගෝචර නොවන අභිරහස් පිරුණු ස්ථානයක් වෙන්න පුළුවන්. ඔයා කෛලාශ කන්ද ගැන දන්න තවත් රහස් තියනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ අභිරහස ගැන ඔයාගේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. හතරස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලෝකේ මෙවැනිම තවත් සැඟවුණු රහස් ගවේෂණය කරන්න අපේ පවුලට එකතු වෙන්න. ළඟදිම තවත් අභිරහසකින් හමුවෙමු. එතකන් මතක තියාගන්න ලෝකේ ඔයා හිතනවට වැඩිය භයානකයි. ඒ දිහා අලුත් ඇසකින් බලන්න.